ඉතින් කොහමද අපි අර අතන තියෙන ගේ බලන් තමයි ආවේ. අපි ඒ ගෙදර දැන් යන්න තමයි හදන්නේ අපේ ඥාති කෙනෙක්ගේ ගෙයක් ඒ. එන කාලෙකින් එක පාවිච්චි කරලා නැහැ. අපි මේ හා පැත්තේ වත්තකුත් තියෙනවා. ඒක අක්කර ගාණක් වෙනවා. වත්තකුත් නෙමෙයි කැලයක් වගේ. අපේ මේ පාර තමයි යන්න තියෙන්නේ. බලාගෙන යන්න සත්තු ඇති. මේ කාලෙකින් කවුරුත් ඇවිල්ලා නැහැ. මේ හරි එක ගයක් නෑ. අර තියෙන එකේ බලහංගෝ පාර. තමයි පාර මේ පාරේ. හරිම දුෂ්කර පාරක්. මේ හරි කුරුඳු කපන කට්ටියක් ඉන්නවා. මේ පේනවනේ ඔයගොල්ලෝ කුරුඳු ගස් තියෙනවා. පාරියෙන් හැබැයි ඇවිල්ලා නැහැ. මේ වටේට කැලෑවක් ගන්න. හොඳට බලාගෙන යන්න සත්තු ඇති. කරුවන්නේ නේද? යාර හරියට පෙවුනට මේ හරිය ටික අඳුරුයි. මේ පේනවනේ ඔයගොල්ලෝ කුරුඳු කපලා තියෙනවා මේ. මේකේ මේ වටපිටාව හැටියට නම් අපිට එන්නේ බයක් දැනෙනවා. ඝන කැලෑව. පේනවනේ මේ. වටේන් පිටිගස් තියෙනවා. මම හිතන්නේ මෙතන ඉඳන් අර අපි ආපු පාරට යන්නත් මීටර් 100ක් විතර තියෙනවනේ. ඔව්. පිටිගස් තියෙනවා. යම් බල. මේ කපුවේ ටිකක් දිරද. මේ මට මේ මතකයි මගේ මේ හරිය මං ගාව තිබ්බ ඩ්‍රෝන් එකකුත් තිරුණා. මදුරු මේ බලන්න මේ එන අඳුරුයි. ඇතුළේ නම් ගඩක් නැහැ. ඇතුළේ කුරුඳු කපන කට්ටිය තමයි ඉන්නේ. පුතු වගේ තියෙනවා ඒක. ඔව් ඒක ඒතරේ කට්ටිය කුරුඳු කපනවා. ඒ කියන්නේ මේක ගේ හෙන පරණ. මේක අවුරුදු දැන් 102ක් විතර පරණ. ඔය එරින් සොදක ආයේ අපි හිටපු පාරේ වාහනයක් යනවා. මේ හරියට ගෙවල් 2යි 3යි තියෙන්නේ. එකත් එහාට එන්නදී. මේ මෙතන ළිඳක් තියෙනවා. පේනවනේ. ළිඳක් තියෙනවා. ඔය පාරේ ටිකක් දුර යනකොට ඉවරයි. ඔව්. ඊට පස්සේ කෙලින්ම ගඟක් හම්බ වෙනවා. කළු ගඟ ඔයගොල්ලෝ දන්නා. අපි මේ වෙත් යනවා. ඉන්න මඩුවක් තියෙනවා. ඔය ඇරලා වැඩක් නැහැ. ඔය ඇතුලේ මුකුත් නැහැ. සත්තු ඇති බලාගෙන යන. බල මොනාරි තියෙන්නේ නේ? මේක කවුරුහරි මේ නෑ පුච්චලා තියෙනවා. ආව මේගොල්ලෝ යාගෙන කන ඇත්ති මේක. කුස්ති ගේ. අතන පන්න බෝතලුත් තියෙනවා. අර හද්ද කැලේ උඩට එන්න තියෙනවා. මේ උඩ හරියේ ළිඳක් තියෙනවා මට මතකයි. අර තියෙන ළිඳ මේ තියෙන්නේ. ඒක වටේටම දැන් මේ හෙන කැලෑව මේක. කැලෑව. මේකේ වටේම කැලෑව ඉන්නේ. ඔව්. මේ හරිය කලින් හිටපු 100 මේ ගමේ දැන් අවුරුදු 2කට විතර කලින් නැති වුණා. ඒ 100 අපිට කියොත් දැන් අරදී ඒ 100 අපිට කියන්නේ නම් මේකේ රැට මේ සද්ද ඇහෙනවා. ඔය ඒ කියන්නේ නිකන් නරියෝ කියනවා. යම්බරන් මොකක් හරි සද්දයක් කරනවා.
අන්න අර හරින් තමයි සද්ද එන්නේ. ඔව් අර හරින්. අයි ළඟට යන්කෝ. එතන ලින්දක් නෙමෙයි මේ. මේ තියෙන්නේ. ළඟට යන්න එපා, ළඟට යන්න එපා, ළඟට යන්න එපා. අපි ළඟට ගිහිල්ලා ඉන්නන්න. ගැඹුරා තියෙන්නේ. ඕක ගැඹුරයි අඩි 16ක්ද කොහෙද තියෙනවා. මේ උල්පත්තරින් ඉන්නේ අපි දැන් යා. නොදන්නා ගෙවල් ළඟ වතුර ළඟ ඉන්න එපා කියලා කතාවක් තියෙනවා මේ ගමේ. නේද අපි ඕගොල්ලන්ව ගේ වටේ ගිනිච්චා. අපි දැන් වටයක් ගියා. දැන් අපි බලමුකෝ මෙතන ලින්ද. අපි ලින්ද බලන්නේ. මේ කලින් පෙන්නපු ලින්ද. මම යන්න ඉස්සරහට. බලන්න පස්සේ. ඔව්. බලාගෙන ඉනෝ ඉස්සනවත් එක්ක. ඒ සද්ද එනවා. කවුරු හරි කතා කරන සද්දයක් එනවා මේ ළඟ පාතරම ගියන්නේ. ඔව්. කවුරු කතා කරන සද්ද එනවා. කැමරාවට එනවද කියලා අපි දන්නේ නැහැ. අපිට නම් එනවා. පොල් ගෙඩියක් කැල්ලලා තියෙනවා. අපිට කවුරු නැති වුණාට මේ සද්දයක් එනවා. අපි යන්නේ පොඩ කැලපැත්තට. කැලෑ පැත්තට යනකොට මෙතන පොකුණක් තියෙනවා. මෙතන පොකුණක් තියෙනවා. හරි ඉතින් පොකුණක් තියෙන දේ අහන්න දෙන්නේ අපිට අර මං කිව්වේ අරුත් දෙකට කලින් 100 කෙනෙක් මැරුණා කියලා. ඒ 100 කිව්වා මේ ළඟපාත පොකුණක් තියෙනවා අපිට ඒක කවදාවත් පෙන්නන්න නැහැ. මේ තියෙන්නේ එහා පැත්තේ වෙලා තියෙනවා. අපි දැන් අපේ ගෙදරින් කිලෝමීටර් 2ක් විතර ඈතින් ඉන්නේ. එන්න යන්න. මේ ගණ කැලෑවනේ. දෙපැත්තෙන් ආවේ. යන්කෝ බල. දැන් නම් මටත් ටිකක් බයක් දැනෙන්න තියෙනවා. යන්කෝ. අපි දැන් ගේ වටේ වෙන්නවනේ. අපි දැන් යන් අපිට පරිසරය බලන්න. අපි අර ආපු පාරේ දැන් ටිකක් බලමු. අපි දැන් යනවා. මදුරු ඉන්නවා එනට කොස් ගස් තියෙනවා. අයි මේ වටේ පෙන්නන්න යන්නේ ඔයගොල්ලන්ට. ලක්කරේ කවුරු හරි අපි පැත්තට